හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න හදන්නේ ක්‍රෂ් එකව සෙට් කරගන්න ක්‍රම 7ක් ගැන. ඉතින් වෙන කෙල්ලෙක් සෙට් කරගන්නවා වගේ නෙමෙයි මේ ක්‍රෂ් එකව සෙට් කරගන්න එක. අනික ඒක බලෙන් කරගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයිනේ. බලෙන් කරවාගෙන වැඩක් ඇති දෙයක්ුත් නෙමෙයි. ඉතින් හරියටම ප්ලෑන් කරොත් එයාගේ හිත ගන්න එක මහ ලොකු දෙයක්ුත් නෙමෙයි. ඉතින් මේ ටික ඔයාලත් කරලා බලන්න. බලයි ක්‍රෂ් එකව ඉක්මනින් සෙට් කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළමු හැඟීම ශක්තිමත් කරන්න. ඒ කියන්නේ මොකද්ද? ගැළපෙන පිරිසුදු ඇඳුමක්, ගැළපෙන කොණ්ඩ මෝස්තරයක්, සරල සිනහවක්, අන්න ඒ වගේ ඒවා එකතු කරලා ඒත් එක්කම එයා ඉස්සරහට යන්න. මොකද එයා ඔයා දකින පළවෙනි වතාවෙම එයාගේ හිතේ ඇඳෙන චිත්‍රය සුබදායක වීම ඉතාමත් වටිනවා. අනික් කාරණය තමයි ලැජ්ජ නැතුව කතා කරන්න. අන්න ඒ විදිහට පළවෙනි පියවර ඔයා හරි ලස්සනටම තියන්න ඕනේ. අඩු පීඩනයකින් කතා කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එයා ගාවට ගිහිල්ලා එයා දන්නේ නැති හරි එයා අකමැති දෙයක් ගැන හරි නැත්තම් පිළිතුරු දිග ප්‍රශ්නයක් හරි අහන්න එපා. සරල දෙයකින් ආරම්භ කරන්න පැහැදිලිව. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හායි කොහොමද වගේ සරල දෙයකින් කතාව පටන් ගන්න. එයා දන්න එකක් ගැනම අහන්න. අන්න ඒකෙන් ඔයාට වගේම එයාටත් පහසුවක් දැනෙන්න ගන්නවා. සමානතා හොයාගෙන කතා කරන්න. ඒ කියන්නේ මොකද්ද? මිනිසුන් වැඩි ප්‍රමාණයක් කැමති තමන්ගේ ටයිප් එකේ අයව ලං කරගන්න. අන්න ඒ නිසාම ක්‍රෂ් එක කැමති කෑම බීම ආසම සින්දුව යන්න කැමති කොහේද වගේ දේවල් එයා ආස දේවල් හොයාගන්න. ඊට පස්සේ කතා කරන අවස්ථාවකදී එයාට කලින් ඔයා ඉස්සර වෙලාම ඒක කියන්න. හරි නිකන් මෙන්න මේ වගේ. මම නම් මේ වගේ සින්දු වලට කැමතියි. මගේ ආසම පාට මේක. මම මේ වගේ තැන්වල ඇවිදින්න කැමතියි. අන්න ඒ වගේ එයා ආස දේවල් ඔයත් ආසයි වගේ පෙන්වන්න. අන්න එතකොට එයාගේ හිතේ ඔයත් එයාගේ ටයිප් එකේ කෙනෙක් කියලා හිතන්න ගන්නවා. හොඳින් සවන් දෙන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම ආසයි තමන්ගේ දේවල් වලට සවන් දෙන අයට. ඒ නිසාම එයා කියන හැම දෙයක්ම හොඳට අහගෙන ඉන්න. කඩා පැනලා උත්තර දෙන්න යන්න එපා. එයා කතා කරලා ඉවර වුණාම මමත් ඔයා වගේමයි. ඒ වෙලාවේදී මම හිටියනම් මමත් එහෙමයි. අන්න ඒ වගේ එයාගේ පැත්තට සාධාරණ උත්තරයක් දෙන්න. ටිකක් රහසිගත වෙන්න. ඒ කියන්නේ ඔයාගේ දේවල් එකපාරම එයාට කියලා දාන්න එපා. මොකද එතකොට කිසි ආතල් එකක් නැති වෙනවා. අන්න ඒක හින්දම ටික ටික ඔයා ගැන එයාට එලි කරන්න. කෝල් කරත් මෙසේජ් කරත් ටිකක් වෙලාව අරගෙන රිප්ලයි කරන්න. හැමදාම කෝල් ගන්නේ නැතුව ඉඳලා හිටලා දවස් 2-3ක් ඇරලා කෝල් එකක් දෙන්න. අන්න එතකොට ඔයාගේ වටිනාකම එයාට දැනෙන්න ගන්නවා. හිනස්සවන්න. මේ හිනස්සනවා කියන එක ගොඩාක් ප්‍රබල දෙයක්. හැබැයි මේක හැම වෙලෙම කළොත් ඔයා විහිළුවක් වෙනවා. අන්න ඒක නිසා ඉඳලා හිටලා පොඩි විහිළුවක් කරන්න. එතකොට එයා හිතනවා මෙයා එක්ක ඉන්නකොට මට සතුටෙන් ඉන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේක තමයි අවසානම කාරණේ. ඒ තමයි ගරු කරන්න. මෙන්න මේකත් ඊටාම ප්‍රබල ක්‍රමයක්. දෙන්න මොකක් හරි දෙයක් ගැන එකම අවස්ථාවේදී කතාවක් පටන් ගත්තොත් එයාට chance එකක් දෙන්න. කෑමකට ගියොත් එයා කැමති දෙයක් ඕඩර් කරන්න කියන්න. මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් එයාගේ මනසට ලොකු බලපෑමක් කරනවා. ඉතින් මෙන්න මේ ටික පාවිච්චි කරලා ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ කරගන්න. ඔයාලා දන්න ක්‍රම තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.